අයිබෝන් යාළුවනේ අද අපි කතා කරන්නේ ගෙදරක විදුලි පද්ධතියේ ප්‍රධානම කොටස වෙන කන්සියුමර් යුනිට් එක එහෙමත් නැත්නම් මේන් ස්විච් බෝඩ් එක නිවැරදිව වයර් කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම RCD එක පාවිච්චි කරලා ආරක්ෂිතව මේ වැඩේ කරන විදිහ පියවරෙන් පියවර අද වීඩියෝ එකෙන් බලමු. වයර් වර්ග හඳුනා ගැනීම. මුලින්ම වයර් හඳුනා ගනිමු. මෙතනදී අපි IEC ප්‍රමිතියට අනුව දුඹුරු අද ලයිව්ලිෂ් වයර් එක විදිහටත්, නිල් අද නියුට්‍රල් වයර් එක විදිහටත්, කොළ ඇත් කහ අර්ත් වයර් එක විදිහටත් පාවිච්චි කරනවා. විදුලි කණුවේ සිට එන සර්විස් කේබල් එක මුලින්ම සම්බන්ධ වෙන්නේ විදුලි මීටරයටයි. මීටරයෙන් පිටත එන ෆේස් සහ නියුට්‍රල් වයර් දෙක කෙලින්ම අපේ මේන් ස්විච් එකට සම්බන්ධ කරනවා. දැන් මේන් ස්විච් එකේ සිට එන වයර් දෙක අපි RCD එකට ලබා දෙනවා. මතක තබා ගන්න RCD එකක් කියන්නේ අපේ ආරක්ෂාවට තියෙන වැදගත්ම උපකරණය. යම් හේකින් විදුලි කාන්දුවක් වුණොත් මේකෙන් විදුලිය විසන්ධ කරනවා. RCD එකෙන් එන නියුට්‍රල් වයර් එක අපි නියුට්‍රල් බස් බාර් එකට සම්බන්ධ කරනවා. ෆේස් වයර් එක පල්ලෙහා තියෙන බස් බාර් එක හරහා හැම MCB එකකටම බෙදලා දෙනවා. එතනින් පස්සේ ලයිට් වලට, ප්ලග් වලට වෙන වෙනම වයර් එද ගන්න පුළුවන්. මේ විදිහට තමයි ප්‍රමිතියට අනුව කන්සියුමර් යුනිට් එක වයර් කරන්නේ. මේ වැඩේ කරද්දී ප්‍රධාන ස්විච් එක ඔෆ් කරලා නිසි ආරක්ෂිත උපක්‍රම අනුගමන කරන්න අමතක කරන්න එපා. Don't forget to turn off the main switch and follow proper safety precautions while doing this work. වීඩියෝ එක වදගත් වුණා නම් Electro Guide channel එක subscribe කරන්න. ස්තුතියි.